වීටෝගේ ස්පෙෂල් පීට්සා එකක් මගේ ප්‍රියතම ගනුදෙනුකාර මහත්මයාට. ඔයාද හරිම සන්තෝෂෙන් නේද ඉන්නේ වීටෝ? ඔව් ඇත්ත. අර ප්‍රසිද්ධ කෑම විචාරක එඩී කෑමදාස මහත්තයා අද එයාගේ වැඩසටහනෙන් මගේ කෑම ගැන කතා කරනවා කිව්වා. ඒකයි මේ සන්තෝෂේ. දැන් වෙලාවත් හරි. අද මම මේ වැඩසටහනෙන් ඕගොල්ලන්ට කියන්න යන්නේ වීඩෝගේ පීට්සා කඩේ ගැන. අන්න කට්ටියම අහන්න. එයා මං ගැන කියන්නයි යන්නේ. එතන කෑම අන්තිමයි. කඩේ තියන්න බෑ. අඩුම ගානේ බල්ලෙකුට පූසෙකුටවත් කන්න බෑ. මොනවද ඕවා? කෑමද? මම නම් කෑවේ එක කටක් විතරයි. මීයෝ කාපු චීස්ද කොයිද මෙයා පාවිච්චි කරන්නේ? එයාගේ කෑම කෑවොත් මහා මාර්ගය හැදිලා තමයි නතර වෙන්නේ. අයියෝ මම විනාසයි. එහෙම හිතන්න එපා වීටෝ. ඔයා හොඳ කෝකියෙක්. මං කියන්නද? ඔයා හොඳ ලසඤ්ඤ 10ක් අපේ ගාෆිල්ට හදලා දෙන්නකෝ. මම ආයිමත් ජීවිතේට ලසඤ්ඤ හදන්නේ නෑ. ඇත්තමයි. කෑමදාසේ දාසිරුනේ වැඩසටහන ඉදිරිපත් කරන කෙනෙක් වගේ නෙමෙයි. උදේට රේඩියෝ වලින් එක එක්කෙනාට බයින කෙනෙක් වගේ. මඤ්ඤොක ගස්සන්දී අලුතෙන් දාලා තියෙනවා රොටි කඩයක්. ඒකේ තියෙන කෑමත් මේ ලෝකෙ මිනිහෙකුට නම් කටේ තියන්න බෑ. ඊට යාපැත්තේ ටයර් කඩයක් තියෙනවා. ඒකත් එහෙමයි. මේ ෂෝ එකත් කිසිම වැඩකට නැති එකක්. කරන අයත් මෝඩයෝ, බලන අයත් මෝඩයෝ. මේකේ අධ්‍යක්ෂය කියලා කෙනෙක් ඉන්නවා. එයත් මෝඩයා. මං අදම මේකෙන් අස්වෙනවා. මොකද්ද මේ ඕනාවට වඩා කඩේ යම පිටිපස්සේ තියෙන්නේ? අපි ගිහිල්ලා බැලුවා. අපිව දැක්කම එයා සතුටු වෙයි. ඔයාලට මොනවද ඕනේ? මට මොනවද ඔයගොල්ලෝ ගෙනාවේ? මොකද ගෙනාවේ නැත්තේ? මට එන ඔයගොල්ලෝගෙන් කිසිම වැඩක් නැහැ. තේරුණාද? එයා අපිට සැලකපු විදිය අමුතුයි නේද? එහෙම එකක් නෑ. මම අපේ නෑමට සලකන්නේත් ඔය විදිහටමනේ. ඔය වෙලාවේ තමයි කෑමදාස මහත්තයාට යාගේ ලොක්ක කෝල් එකක් දුන්නේ. හරි ඔයා කියනවනම් මම යන්නම්. මං ගිහිල්ලා ඔය දොස්තරව හම්බ වෙන්නම්කෝ. ඒයි ඔයා මාව මේ දොස්තර ගාවට එක්කගෙන යන්න ඕනේ. තේරුණා නේද? හොඳට හිටිය මිනිහට මොකද මේ වෙලා තියෙන්නේ? අපිට මොකෝ අපේ කවුද? ජෝන් කෑමදාසව දොස්තර මහත්තයා ළඟට එක්කගෙන ගියා. කියන්නේ ඉතින් මහත්තයා. ළඟදී දැන් මොකද ඔයාට මේ විදියට කේන්ති යන්නේ? කේන්ති යන්නේ? මොනවද ඔයා මේ අහන විකාර ප්‍රශ්න? බලන්න මේ පුටුවේ හැටි. ඒක මට ගොඩක් පොඩි වැඩි. අනේ මන්දා. ඔයා පොඩ්ඩක් ඔය විදියට ඉඳගෙන ඉන්නකෝ. ආවුද මේ බිත්තිවල පාට ගෑවේ? ඔයාගේ අලුවට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද කියලා දැනගන්න එක තමයි වැඩේ. එයා සාමාන්‍යයෙන් මෙහෙම හැසිරෙන්නේ නැහැ. ඔයාට මුකුත් කරන්න බැරිද ડોක්ටර්? මට හැබැයි එක දෙයක් නම් කරන්න පුළුවන්. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් ජෝන් මහත්තයා රෝගියාගේ යටිහිතේ තැම්පත් වෙලා තියෙන්නේ මොනවද කියලා. ඔයා කලබල වෙන්න එපා. ඔයාගේ යටිහිතේ තියෙනව එයා හොයන්න ඉන්නේ. එඩීටත් ඔය ඇඟේ හැටියට ඔළුව කොහෙද කියලා බලන්න එපා. එඩී දවල් නිදා ගන්නකන් ඉඳලා එඩීගේ ඔළුවට අර ප්ලග් එකක් ගහලා මොකක්ද එකක් හයි කරලා. ඒකෙන් තමයි මේ යාගේ යටිහිතේ තියෙන දේවල් හොයාගන්නේ. දොස්තර මහත්තයෝ, ඔයා කියපු විදිහට මේ මැෂින් එකෙන් පුළුවන් ද එඩීගේ යටිහිතේ තියෙන දේවල් දැනගන්න? අපි මේ උපකරණය හදලා තියෙන්නේ රෝගියාගේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන දේවල් කරදරයක් නැතුව දැනගන්න පුළුවන් විදියට. මාත් පොඩියට හිටියනම් මේ උපකරණය අරා මෙයාගේ මොළයට රිංගන්න පුළුවන් හරි, අපි බලමු මෙයාගේ මොළේ මොනවද තියෙන්නේ කියලා. ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන් වෙයි. ඔන්න දැන් මං එයාගේ මානසික දොරටුව විවෘත කරනවා. එක පාරටම මම යාගේ අතීතයට ගියා. ළමයි වගේ ශ්‍රී ලංකාවකදී මම බැලුවා මේ අතරින් කෝ කෑමදාස් කියලා. ඉක්මන් කරලා ඔය බෝලේ දාන්න. මේ ඉන්නේ පණවිදි. එයාගේ ළමා කාලේ දැන් වගේම තමයි නේද? මං ලොකු වුණාට පස්සේ දොස්තර කෙනෙක් වෙනවමයි. මං නම් ලොකු වුණාම හොඳ සූපවේදියෙක් වෙනවා. කොහොම හරි එයා Tamanට ඕන තැනට ආවා නේද? ඉන්දියා
ගෑම්ප ටික තව ටිකක් තැම්බුණා නම් ගොඩාක් හොඳයි. සම්බෝලෙට මිරිස් මදි. අල හොද්දේ අල නෑ. හැබැයි ඉතින් බැදපු මඤ්ඤො කටික නම් පංකාදුවට තියෙනවා. කොහොමද මන්ට මෙහෙම කෑම ගැන දැනගත්තේ? අනේ අම්මේ තව කෑම ගේන්නකෝ. ඒකනේ රහසය. මෙන්න පුතේ මං කෑම ගෙනාවා. ඔයා ආසම විදිහට තමයි කලකුමාව හදලා තියෙන්නේ. හොඳට තෙලුත් දාලා තුන පහක් දාලා රහට ඇති. ඔයා මේකට හොඳට තුන පහෙම දැම්මද අම්මේ? නැතුව පුතේ. ඒවා ඔක්කොම හොඳ පදමට තියෙනවා. මගේ පුතාට තමයි මම මේ ලෝකේ තියෙන රසම කෑම හදලා දෙන්නේ. ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම පුතා. මේ ලෝකේ ඉන්න හොඳම අම්මා ඔයා තමයි අම්මේ. මේ කතාව අහන් ඉතින් ඔයාගේ බඩේ පණුවත් බොක්සිං ගහන්න පටන් ගන්නවා. ඒ බූසෝ මන් දන්නේ නැහැ ඔයා කොහේ ඉඳලා ආවද කියලා. එනවා මයිත් එක කෑම කන්න. මේවා හරිම රායි. මෙතනදී නම් මෙයා කෙරුවේ ලොකු වැරැද්දක්. ඇත්තනේ ඉන්නම්. ඒ ගාෆිල් ඔයා මොනවද එඩීගේ මොලේ ඇතුලේ කරන්නේ? ඉක්මන් කරලා දැම්මම එළියට එනවා. බෑ මට මෙහෙම ඉන්නේ කොහොඳයි අයියෝ. නියමයි අප්පා. අම්මා මගේ ආස කරන දේවල් මයි හදලා දෙන්නේ. මම මේවට ගොඩාක් කැමතියි අම්මේ. අනේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ පුතේ. ඔයා ඕවා කෑවට පස්සේ ඔය ඉන්නවට වඩා ගොඩාක් මහත් වෙන්න ඉඩ තියෙනවා. ඒක හරිම නරකයි. අම්මා කැමති නැද්ද මම මේවා කනවට? අම්මා මට හදන්නේ නැහැ. එපා අඬන්න නැතුව ඉන්න. මම ඔයාට තව අලකේ කරන්න එන්න. ඔයාට අම්මා කොච්චර ආදරේද කියලා පේනව නේද? මේ තව ඕන තරම් තියෙනවා. ඇති වෙනකන් කන්න තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පෙරේත කම එක්කනම් මට බෝඩ් වෙන්නවත් බෑ කියලා මට ඒ වෙලාවේ තමයි හිතුනේ. ඔය වෙලාවේ තමයි අර ෂෝස් එක කරන් ඇවිල්ලා ඇල්ලුවේ. කියලා වෙදන්නේ චොකලට් නාගෙන මම කිරින්ම කැම දාසිගේ අදිගේ වර්තමානයේ තාව. අපි එළියට ගත්ත එඩි මහත්තයාගේ මනසේ ගැඹුරුම තැනක තැම්පත් වෙලා තිබ්බ දෙයක්. ඇයි අම්මා මං ආස කරන කෑම හදන්නේ නැත්තේ? ඔයා එඩීට පොඩ්ඩක්වත් ආදරේ නැද්ද? අන්න ඒක තමයි මෙයාට තිබ්බ ප්‍රශ්නේ. ඒ කියන්නේ එඩී පුංචි කාලේදී එයාගේ අම්මා එයා කැමති කෑම කන්න දුන්නේ නැහැ කියන එක. එහෙම තමයි පේන්නේ. ඒකයි එයා වැඩිහිටියෙක් වුණත් පොඩි ළමෙක් විදිහට හැසිරෙන්නේ. මොකද දැන් අපි මේකට කරන්නේ? මතක් වුණා. අපි එයාගේ අම්මව හොයාගන්න ඕනේ. දවස් 30ම මායි ජෝනි මාන්සියලා Google search පාරක් දාලා එයාව කොහොමද හොයාගත්තා. මේ තියෙන්නේ එඩීගේ අම්මා කෑමරාණිගේ ಗುಣ කෑම කඩේ. එයාගේ අම්මට තමයි යන්නට එයා හොඳයි කියපු තැන කඩේ තියෙන්නේ. මම මගේ පුතාව දැන් අවුරුදු ගානකින් දැක්කේ නැහැ. දැන් නම් ඉතින් එයා ලොරි භාගයක් විතර ඇති නේද? නෑ අඩි 40 කන්ටේනරයක් විතර. එඩී මොකද ඔයත් එක්ක තරහ එයා වුනේ? දවසක් මට කතා කරලා කිව්වා කෑමට ගෙදර එනවා කියලා. එයාට එයා ආසම කෑම කන්න ඕනේ කියලාත් කිව්වා. ඒත් මට ඒ කෑම හදන්න බෑනේ. ඒ වගේ කොලෙස්ටරෝල් ගතිය හරිම වැඩි. මං ඒවා හදන්න බෑ කිව්වහම එයා ෆෝන් එක කට් කරා. ඔන්න ඔය වෙලාවේ තමයි මගේ පුංචි පූස් මොලේට නියම අදහසක් ආවේ. අදහසක් ආව නම් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි ගියා අර ටෙලිවිෂන් කම්පැනියට. එතකොටත් කැම දාසේ යාගේ වැඩසටහන පටන් ගන්න ලෑස්ති වෙලා හිටියා. ඔයාව ආපහු දැකීම සතුටක් ඇති. ඔව් මටත් සතුටුයි. ඒත් බලන්නකෝ ඔයාගේ කැත නිකන් සීප්‍රා කෙනෙක් වගේ. ඔයාව හම්බ වෙන කවුද ඇවිල්ලා? දැන් ෂෝ එක පටන් ගන්න යන්නේ මට කාවවත් හම්බෙන්න ඕනේ නැහැ. අම්මේ ඔයා මොනවද මේ කරන්නේ? ඔයාව මගෙන් සමාව අරගෙන මං ආස කරන කෑම જાති හදලා දෙන්නද? මං හදලා දෙන්නම්. හැබැයි ඉතින් ওই තෙල් කෑම හින්දා ඔයාට අසනීප වෙන්න පුළුවන්. ඔයා හිතන්නේ මං ඔයාට ආදරේ නැහැ කියලාද පුතේ? මං ඔයාට ආදරේ හින්දා තමයි මේ දේවල් කියන්නේ. දැන්වත් තේරුම් ගන්න. හොඳ පුරුදු වෙන්න. ඔන්න තමයි වැඩේ සිද්ධ වුණේ. ඒ දෙන්න ආයේ හම්බ වුණා. ඊට පස්සේ දෙන්න කතා කළා. වීටෝ ගැනත් ඉතින් නරක දේවල් කියන්න කියේ ඔබට රසම රස පීට්සා කන්න ඕන යන්න වීටෝගේ පීට්සා කඩේට. හැබැයි තෙල් අඩුවෙන් ඉල්ල ගන්න. එයා මගේ කඩේ ගැන හොඳ කිව්වා.
මේ ඔක්කොම ජෝන් මහත්තයා යාගේ පුසා ගාෆිලි හින්දා. මං ඒගොල්ලන්ට හොඳ තෑග්ගක් ගිහිල්ලා දෙන්න ඕනේ. ඔන්න ඔකට තමයි මේ පාටියට යන්න හදන්නේ මම. පළක් වෙන්න වෙන්නේ නෑනේ. කෑමදාසගේ අම්මා කෑම රාණි ඔක්කොටම කෑම හැදුවා. කෑමදාසටත් එක්ක. මම ගැනත් කට්ටිය කල්පනා කරා. ඒක හින්දා තමයි වීටෝට ලොකු ඕඩර් එකක් දුන්නේ. පෝස් මිත්‍රයා මම ස්තුතියි කියන්න ආවේ. ඒවා යුතුයකම්. මං ඔය ටික ගන්නම් ගාෆීල්. ඔයාට තෙල් කෑම කන්න හොඳ නෑ. ඔයත් දැන් කෑම පාලනය කරොත් හොඳයි. තේරුණානේ? හොඳයි. මං එක මතක තියාගෙන ඉන්නම්. කොල්ලල්ලේ.